Welcome to SL All Coins and Notes. ලංකාවේ පැරණි නෝටු කාසි සම්බන්ධව දැනගන්න ඕන නම් අපි ෆලෝ කරලා තියාගන්න. ඉතින් guys මගේ අතේ තියෙන්නේ 1947 ගාපු රුපියල් 10000 නෝට්ටුවක්. ඔයගොල්ලෝ හිතනවාද ලංකාවේ රුපියල් 10000 නෝට්ටුවක් මොනවද මහා බැංකුවෙන් මොනවද කියන එකට print කරලා තියෙනවද කියලා? Yes guys print කරලා තියෙනවා. ඒක 1947 රුපියල් 10000 නෝට්ටුවක් ඒ කාලේ government of Ceylon යටතේ මේක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් guys ඒ කාලේ කොහොමද මෙච්චර වටිනාකම නෝට්ටුවක් මහා බැංකුවෙන් ගැහුවේ කියලා ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකට අපි පොඩි විස්තරයක් කියන්න. ඉතින් guys මේකෙදින් මිනිස්සු ගැන කතා කරනකොට මේකෙදින් මහා බැංකුවෙන් යටතේ තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ බැංකු සමාගම විතරයි මේක යූස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන් අතර මේ නෝට්ටුව නැහැ. හරිද? මේකෙදින් ඊටමත් පොඩි ඒ කියන්නේ ක්වොන්ටිටි එක තමයි මේක ගහලා තියෙන්නේ මේ බැංකුවෙන්. ඒ හින්දා guys මේක ඉතින් අර බැංකු ගණන් වලට විතරයි මේක පාවිච්චි කරලා තියෙන්නේ ඒ කාලේ. So guys ඉතින් මේ නෝට්ටුව ගැන කියනවා නම් මේක තමයි ලංකාවම ලොකුම නෝට්ටුවක් මේක. ඕගොල්ලන්ට පේනවා ඇති මේක මාර ලොකුයි මේ නෝට්ටුව. බැලුවට ඕල්ඩ් මේ තියෙන්නේ. මේක ඉතින් පට්ට ලස්සන නෝට්ටුවක්. ඉතින් මාර ලොකුයි මේ නෝට්ටුව. සාමාන්‍යයෙන් අපි අන්තිමට පාවිච්චි කරපු රුපියල් 1000 නෝට්ටුවක් තිබ්බන මෙතන. ඉතින් මේක ඉතින් ඊට වඩා මේක මාර ලොකුයි මේ නෝට්ටුව ඉතින්. ඔයගොල්ලන්ට මේ රුපියල් 20 නෝට්ටුවක් තියෙනවා මේ එක්සැම්පල් එක පෙන්නනවා. මේ තියෙන මේ සයිස් එක බලන්නකෝ ඉතින්. එච්චර මේක මාරා ලොකුයි මේ නෝට්ටුව ඉතින්. ඉතින් මේක ඉතින් අර ඒ කාලේ ඉතින් පාවිච්චි කරපු නෝට්ටු ගැන කතා කරනකොට මේක ඉතින් පාවිච්චි කරා අර චෙක් විදියට. ඒ කියන්නේ ඒ කාලේ 1947 කාලේ ඉතින් රුපියල් 10000 කියන්නේ අදට නිකන් කියනවා නම් කෝටි 200ක් විතර යනවා මේ කාලේ හැටියට. ඒ හින්දා ඉතින් අර බැංකු ගණන් වලට මෙතන මේක ඉතින් යූස් කරලා තියෙන ඉතින්. ඉතින් guys පරණ නෝට්ටු ගැන ඕගොල්ලන්ට දැනගන්න ඕන නම් මාව ෆලෝ කරන්න මාව කන්ටැක්ට් කරගන්න ඉතින්. හැබැයි ඉතින් මේක ඉතින් කලෙක්ටබල් අයිටම් එකක් මේක. මේක ඉතින් විකුණන්න ඉතින් බෑ ඉතින් මේක ඉතින් ආසාවට එකතු කරපු එකක් මේක. හරිද? ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ මේ වගේ සෝෂල් මීඩියා වලින් සේල් කරනවා නම් කතා කරනවා නම් කොහොමද ඉතින් එහෙම අනිවාර්යෙන් කියන්න ඕනේ ඉතින්. ඒ හින්දා අපි කියන්නේ guys මේක ඉතින් කලෙක්ටබල් අයිටම් එකක් මේක. මේක විකුණන්නේ නැහැ ඉතින්. ඕගොල්ලන්ට ඉතින් දන්න කෙනෙක් ඉන්න පුළුවන් ඉතින්. ගොඩාක් ඉතින් නොකර ඉන්න කට්ටිය තමයි ගොඩාක් අය ඉන්නේ ඉතින්. ඒ කියන්නේ රුපියල් 10000 නෝට්ටුවක් ඉතින් ඒ කාලේ ඉතින් පාවිච්චි කරපු කෙනෙක් ඉතින් කොහොමද ඉතින් මාර මේක තියෙනවනේ ඉතින්. ගොඩාක් අයට මේ වීඩියෝ එක දැකලා තමයි දන්නව ඇති. සමහර කට්ටියට ඉතින් දන්නව ඇති ඉතින්. හැබැයි ඉතින් දන්න නොකර කට්ටිය තමයි ගොඩාක් අය ඉතින් තියන්නේ ඉතින්. ඒ හින්දා guys අපි ඉතින් first time ලංකාවම first time අපි YouTube මේකින් අපි මේක රිවීල් කරනවා ඉතින් රුපියල් 10000 නෝට්ටුවක් මේක ලංකාවම. ඉතින් මාර ලස්සන මේ නෝට්ටුවක් මේක ඉතින් අපේ page එක අපේ channel එක follow කරලා තියාගන්න ඉතින් guys. ඉතින් මේ තියෙන්නේ රුපියල් 10000 නෝට්ටුව. ඉතින් guys මේ නෝට්ටුව ගැන කතා කරනකොට ඉස්සල්ලා ඉන්නේ කිං ජෝර්ජ්ගේ රූපය තමයි දාලා තියෙන්නේ ඉස්සල්ලා. ඒ වගේම පිටිපස්සේ ඉන්නේ දළදා මාලිගාව විතරක් නෙවෙයි අනිත් එක කැන්ඩි අර ලේක් එක තියෙන්නේ. ඒකත් එක්ක ලස්සන රූපයක් තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේක. ඉස්සරහා තියෙන්නේ ඉතින් මේ තියෙන්නේ කිං ජෝර්ජ්ගේ රූපයක් තමයි තියෙන්නේ ඉතින්. next video එකෙන් ඕගොල්ලන්ට මොන නෝට්ටු ගැන කතා කරන්න ඕන කියලා අනිවාර්යෙන් මට comment එකක් දාන්න guys. අපේ page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. Bye guys.